සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකට ආපු සියලු දෙනාටම. ඉතින් අද අපි කතා කරන්නේ ඔයාලගේ සාමාන්‍ය පෙළ පේපර් වල තිබුණු ගැටලු සහ ඒවාට හිමි යුතු ලකුණු පිළිබඳව. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී සිටින්න කියන ඉල්ලීමත් සමග මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරගෙන මේ වීඩියෝ එකට like එක දාගෙන ඔයාගේ සාමාන්‍ය පෙළ ලියුව යාළුවටත් පෙන්න මේක share කරගෙන අපියක් වීඩියෝ එකට. ඉතින් මුලින්ම අපි ICT පේපර් එකෙන්ම පටන් ගමු. මේ පාර ICT පේපර් එකේ 25 වෙනි සහ 27 වෙනි ප්‍රශ්න දෙකේම වැරදි තිබුණා. ඒ කියන්නේ ඒ ප්‍රශ්න දෙකටම එකම උත්තරේ ආවා. ඉතින් ඒ නිසා එක ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් ඔයාලට නිකන් ලකුණු 4ක් හිමි වෙන නියමිත වෙනවා. ඒ ලකුණු 4 වලට හිමි වෙන්නේ සමහරක් විට ඔයාලා ගහලා තියෙන 25 වෙනි ප්‍රශ්නෙට සහ 27 වෙනි ප්‍රශ්නෙට ඔයාලා මොකක් ගහලා තිබ්බත් ඔයාලට ඒ ලකුණු 4 හිමි වෙනවා. ඊළඟට මේ පාර ගණිතයේ පේපර් එකේ ව්‍යෝගගත රචනා ප්‍රශ්නවල සහ භාග ගානේ සහ නිර්මාණ ගානේ කිසියම් වැරදි තිබූ බවට ආරංචියක් පළ වුණා. ඉතින් ඒ ගණන් වල ඇත්තටම වැරදි තියෙනවා නම් ඔයාලට එම වැරදි වලට අදාළ ලකුණු හිමි වෙනවා. ඒ කියන්නේ දල වශයෙන් ඔයාලට ලකුණු 5ක් හිමි වීමට නියමිතයි. ඉතින් නිකන් ගෙදර ඉන්න ගමන් රුපියල් 20ට 30ට වටින බඩු නොමිලේම ගෙන්න ගන්න ඔයාලට අවශ්‍ය නම් පමණක් ඔයාලට මේ උඩින් වරන කාඩ් එක ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලලා මේ වගේ වටින අයිටම් නොමිලේම ඔයාලා ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම බුද්ධ ධර්මයේ සිංහල, ඉංග්‍රීසි, භූගෝලය, චිත්‍ර, සංගීත, නර්තනය සහ අනෙකුත් සෞන්දර්යාත්මක විෂයන් වල කිසිම වැරද්දක් හමු වෙලා නැහැ. අවසාන වශයෙන් ඔයාලගේ විද්‍යාව MCQ ප්‍රශ්න 3ක වැරදි තිබුණ බවට ආරංචියක් ප්‍රචාරණය වුණා. ඉතින් ඒ ආරංචිය සත්‍ය නම් පමණක් ඒකට හිමි ලකුණු 6 ඔයාලට ලැබෙන්න නියමිතයි. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න මගේ channel එක දැම්ම subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක like එකකුත් දාන්න. සාමාන්‍ය පෙළ ලිව්ව යාළුවට පෙන්න ඔයා මේක share කරන්න. එහෙනම් ඔයාලට ජය වේවා.